පරණ තාලේ hair dye වගේ නෙවෙයි. Bellows Professional 5 minutes hair color දෙක එකට mix කළා ගෑවා විනාඩි 5ක් හිටියා සේදුවා. කවුරු හරි යුරෝපයේ සිහිනය සැබෑ කරගන්න මන්නංගි ඔයාව යුරෝපයට යවන්න. ඔයා සම්පූර්ණ මේ වැඩේ මෙන්න මේ ආකාරයෙන් කරන්න ඕන. උදව් කරනවා සත පහක්වත් නොගෙන යට තියෙන යන්න ටක් ගන්න. ඉතින් කටුනාගේ එයාපෝට් එකට ගියා යන්න තියෙන. බෝට්ටු යද්දිත් හොඳටම අඬලා තියෙනවා. ඉන්දියාවට ගෙන ගොස් ඇරලු එම තිදෙනා එම ගමන තමාට බිහිසුණු අත්දැකීමක් වූ බවත් ඒ ඉතා වෙහෙස කර ගමනක් වූ බවත් Tamanට මරණ බිය තව එකෙක්ව මරලා යන්නේ. මුන් ඔය කෝ පණ පිටින් අපායට යන්නුනේ. ඇය රටින් පලා යාමට අනුබල දුන් 7 දෙනෙක් මේ වෙන විට අත්අඩංගුව අරන් තියෙනවා. තාන්න එක්ක දීච්ච කන්ටැක්ට් එක දන්නවනේ ඔක්කොම දැන් ඈ. ලංකාවේ අපේම කර්මාන්ත ශාලාවල හදන වසර 15ක් වග කියන අංක 1 සිවිලිම් ෂීට් එක iPanel. අයිබෝවන් මිනිස්සු මේ තම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න මොන තරම් දේවල් කරනවදනේ. ජීවිතය ගොඩ යන්න කියලා හිතලා යම් යම් දේවල් කරනවා. ඒ විවිධාකාර මිනිස්සු කරන දේවල් විවිධාකාරයි නේ. එකිනෙකාට වෙනස්. එතකොට කවුරු හරි යුරෝපයේ සිහිනය සැබෑ කරගන්න අන්න අහවලා මරන්නමට උදව් කරපන් කියලා එහෙම කිව්වොත් ඒකටත් කැමති වෙන මිනිසුන් මේ රටේ ඉන්නවා කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඈ පුදුම හිතෙන්න එපා. ඇස් දෙක ලොකු කරලා බලන්න හිතෙනවා ඩොග් ගාලා ඇස් දෙක උඩ යනවා දන්නේම නැතුවනේ. තමන්ගේ යුරෝපෙට යන්න තියෙන ආසාවට කෙනෙක් කියනවා හරි මන්නංගි ඔයාව යුරෝපෙට යවන්න. හැබැයි මේමයි වැඩේ. ඔයා මට මරන්න ඕන මෙන්න අහවලා. ඒ මරණ එකට ඔයා සම්පූර්ණ මේ වැඩේ මෙන්න මේ ආකාරයෙන් කරන්න ඕන. ඒ කෙරුවොත් මං ඔයාව යුරෝපෙට යවන්නම්. එතකොට එම්බසිඩර් කෙනෙක් නෙමෙයි මේ කියන්නේ වීසා ඔෆිසර් නෙමෙයි කියන්නේ යුරෝපේ නේ. යුරෝපේ කොහේ හරි මේ රටක මේ වීසා ඔෆිසර් නෙමෙයි මේ පොරොන්දුව දෙන්නේ. අන්ඩර්වර්ල්ඩ් එකේ පොරක් කියන මං යුරෝපෙට යවන්නම් කියලා. ඉතින් ඒක විශ්වාස කරලා සත පහක්වත් නොගෙන කියන්නේ මිනිහක් මරන්න උදව් කරනවා සත පහක්වත් නොගෙන අර තමන්ගේ සිහිනය ඉෂ්ට කරගන්න. හැබැයි ඒකට කියන්නේ ගොංකම නෙමෙයි මොන පජාතකම තමයි ඒකට කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මම මේ කවුරු ගැනද සඳහන් කරන්නේ කියලා. කවුද? සෙව්වන්දි. සෙව්වන්දිගේ සිහිනය තමයි කවදා හරි යුරෝපෙට යන්න ඕන. එතකොට ඒකට හම්බ වෙනවා යාට වීසා ඔෆිසර් හැටියට කෙහෙල් බද්දර පත්මේ. ටික් ගාලා සීල් එක ගහලා දෙනවා. එයාට තියෙන්නේ යන්න ටක් ගන්න. ඉතින් කටුනාගේ එයාපෝට් එකට ගියා යන්න තියෙන්නේ. කොහමරි ඇය පොරොන්දු කරගෙන සංජීව මරන්න ගේම දෙනව ඕනේ. ඒක අමුතුවෙන් ඒ ටික ආපහු මේ මඩේ දදා හොදනවා කියන්න ඕනේ නෑනේ. කොහමරි එයාම කියන සංජීව මරන්න උදව් කරේ යුරෝපයට යන්න තිබිච්ච ආසාවට. බෝට්ටුවෙන් තමයි ගියේ මෙහෙන් යුරෝපයට යන ෆ්ලයිට් එකේනේ බා. මෙයා යන්නේ බෝට්ටුවේ. බෝට්ටුවේ යද්දිත් හොඳටම අඬලා තියෙනවා. කොහොමුණත් ඒ විස්තරය ඕගොල්ලන්ට සම්පූර්ණම කියලා තියෙනනම් සහ නේපාලයේ අත්අඩංගුවට ගන්නකොට තව ඒ අවස්ථාවන් වලදී සමහරට ඔබ නොදුටු ඡායාරූප අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ දානවා. හොඳේ? සෙව්වන්දි යාපනයේ ගෙවල් දෙකකට ඉඳලා බෝට්ටුවේ යද්දි හොඳටම බය වෙලා සංජීව මරන්න උදව් කරේ යුරෝපයන් ආසාවට. ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකූ ගණේ මුල්‍ය සංජීව නැමැත්තා ඝාතනය කිරීමට හිටපු කමාන්ඩෝ සෙබලකු වන වෙඩික්කරුට නීති පොත අස්සේ සූක්ෂම ලෙස රිවරෝඩේ සංගවා දුන් බව කියන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය යාපනයේ සිට ඉන්දියාවට බෝට්ටුවකින් පලා යාමට සැලැස්සූ උතුරේ පදිංචි මිනිස් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණා. මේක අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පුද්ගලයා විවිධ අපරාධකරුවන් සහ වෙනත් අය බෝට්ටු මගින් ඉන්දියාවට රැගෙන යන මිනිස් ජාවාරම් කරුවෙකු බවට තොරතුරු හෙළි වෙලා තියෙනවා. පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල් බද්දර පත්මේ මෙම් මිනිස් ජාවාරම් කරුට දුන් කොන්ත්‍රාත්තුවක් අනුව ඔහු විසින් තවත් තිදෙනෙකුගේ රැකවරණය යටතේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය යාපනයේ ගුරුනගර් ජැටියේ සිට
කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක නංවාගෙන පසුගිය මැයි 6 වෙනිදා ඉන්දියාවට රැගෙන ගොස් ඇති බව තමයි ඔන්න දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ඉන්දියාවට ගෙන ගොස් ඇරළු එම තිදෙනා එම බෝට්ටුවෙන්ම ආපසු යාපනයට පැමිණ ඇති බවට තොරතුරු හෙළි වෙනවා. මේ තිදෙනා කවුරුන්දයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් ගැන දැන ගැනීමට හැකිවනු ඇත්තේ ඉෂාරා මෙරටින් පන්නා ගැනීමේ මෙහෙයුම භාරව සිටි මිනිස් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බව පොලිසිය ඔන්න කියනවා. මහා මුහුදේ කුඩා බෝට්ටුවක නැගී යාපනයේ සිට ඉන්දියාව දක්වා තවත් තිදෙනෙකු සමග යාත්‍රා කළ එම ගමන තමාට බිහිසුණු අත්දැකීමක් වූ බවත් ඒ ඉතා වෙහෙසකර ගමනක් වූ බවත් ඇය පොලිසියට කියලා තියෙනවා. මේ ගමන අතරවාරයේදී බෝට්ටුව පෙරළී ගොස් තමා මුහුදේ ගිලී මිය යනු ඇතැයි බියටපත් වූ හැඬුණු බවට ඇය වැඩිදුරටත් ඔන්න පොලිසියට කියලා තියෙනවා. කොහොමද තමන්ට මරණ බිය තව එකෙක්ව මරලා යන්නේ මුං ඔයකෝ පණ පිටින් අපායට යන්නුනේ. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ඊයේ කිලිනොච්චි ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇය ඉන්දියාවට පලා යාමට කලින් රැඳී සිටි නිවාස දෙකක්ද සෝදිසියට ලක් කරලා තියෙනවා. ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට නවාතැන් දුන් එකී නිවසක සිටි පුද්ගලයෙක් කොළඹින් ගිය පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවටත් අරගෙන තියෙනවා. අනෙක් නිවස වසා දමා තිබූ බවත් ඒ අවස්ථාවේ නිවසේ කිසියෙකු ඉඳලත් නැහැ. එම නිවසේ සිටියේ කවුදයි හඳුනාගෙන ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන කටයුතු කරනවා. ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා යාම සඳහා බෝට්ටුවට ගොඩු ගුරුනගර ජැටිය වෙතද ඇය ඊයේ කැඳවාගෙන යාමට නියමිතව සිටියා. ඇය උතුරේ ප්‍රදේශවල රැගෙන ගියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ දැඩි රැකවලුත් එක්ක. පරීක්ෂණ කටයුතු සඳහා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල රැගෙන ගිය ඉෂාරා සෙව්වන්දි ඊයේ රාත්‍රියේ නැවත කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසයට රැගෙනවිල්ලා තියෙනවා. මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන ලබන්නේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ. ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට තමා කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාට උදව් කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් ලබා නොගත් බවත් ඇය කියලා තියෙනවා. තමා යුරෝපීය රටකට යවන බවට පොරොන්දු වී තිබූ නිසා ඒ ආශාව ඉෂ්ට කර ගැනීමට ගිනි අවිය සහ නීති පොතක් අස්සේ සූක්ෂම ලෙස සංගවා ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩිකරු අතට එය පත් කළ බව ඉෂාරා පොලිස් ප්‍රශ්න කිරීම වලදී ඔන්න වමාරලා තියෙනවා. නේපාලයට ගොස් සැඟවී සිටියේ කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා තමා යුරෝපීය රටකට පිටත් කරන හරිනතෙක් බවද ඉෂාරා කියලා තියෙනවා. බස්සාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත දිශාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා කොළඹ අපරාධ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලොකුහෙට්ටි සහ එහි පොලිස් අධිකාරී නිශාන්ත යන මහත්වරු මෙහෙම යටතේ මෙම කොට්ටාසේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතාගේ ප්‍රධානයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔන්න මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඔයගොල්ලෝ දන්නවා පෙරේදා අහුණා මෙයාගේ වලදාලා තිබිච්ච ජංගම දුරකථනය. ජංගම දුරකථනය හම්බ වෙලා ඔන්න ඒකෙනු තොරතුරු දැන් ලැබිලා ඇති ගොඩාක් දේවල්. එතකොට තව මේකට සම්බන්ධ අය අපි නොහිතන අයගේ නම් ගන් ටිකක් එළියට වෙයි. අපි තුස්තිම් භූත වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට දැන් ලැබිච්ච එකක් තමයි නිවුස් එකක් හැටියට සෙව්වන්දිට රටින් පලා යාමට ආධාර අනුබල දුන් 7 දෙනෙකු අල්ලයි. ඒ පසුගිය දෙදින තුන සිදු කළ මෙහෙයුම් වලින් ඉෂාරා සෙව්වන්දි පසුගිය දින කීපෙම අලුත්ගම දොඩන්දුව මිද්දෙනි ඇතුළු ප්‍රදේශ කීපයක විමර්ශන සඳහා රැගෙන ගියා. එමෙන්ම ඇය කිල්ලොච්චි ප්‍රදේශයට රැගෙන ගොස් තිබුණේ ඉෂාරා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට. ඒ ටික හරිය. ඇය රටින් පලා යාමට අනුබල දුන් 7 දෙනෙක් මේ වෙන විට අත්අඩංගුව අරන් තියෙනවා. ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට රැකවරණ ලබා දීමේ චෝදනාවට අත්අඩංගුවටගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු 3 දෙනාද මේ මාස 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයක් ගත කෙරුණේ ඕනීය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පැය 72ක රැඳවුම් නියෝග ලබා සිටි 31 හැවිරිදි කොස්තාපල්වරයා මිද්දිරියේදී අත්අඩංගුවටගත් 20 හැවිරිදි තරුණිය සහ මතුගොබදී අත්අඩංගුවටගත් 45 හැවිරිදි අපරාධකල්ලි සමාජිකයෝ කියන මතුගොබ ෂාන් නැමැත්තා. ෂාන් එක්ක දීච්ච කන්ටැක්ට් ටික දන්නවනේද ඔක්කොම දැන් ඔයගොල්ලෝ අපේ වීඩියෝ දැක්කනේ. ෂාන් නැමැත්තා පාසල් මිතුරන් බව අනාවරණී තිබෙනවා. එමෙන්ම කොස්තාපල්වරයාගේ බිරිඳගේ මවද පෙරේදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඇයද 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. කොළඹ අපරාධ කොට්ටාසේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත තවදුරටත් ඔන්න ප්‍රශ්න කරමින් තියෙනවා. මේ අපි කියපු ෆොටෝ ටිකත් ඔයගලන්ට දාන්නම්. මේ පේන්න තියෙන්නේ
සමහර විට ඕගොල්ලෝ දැක්කද දන්නේ නැහැ මේ ෆොටෝ ටික. මමත් ප්‍රථම වතාවට දැක්කේ මේ ටික. ඔන්න ඕගොල්ලන්ට අපි දකින්න සලස්වන්නම්. ඒකේ තියෙන්නේ කන එකම තමයිනේ. හරි. ඔය ටික තමයි බලන්න මිනිස්සු අර මම වැඩසටහනේ ආරම්භයේත් කිව්වේ මොන තරම් දේවල්. ඒ කියන්නේ තමන්ගේ ආශාවක් ඉෂ්ට කරගන්න තවක් කෙනෙක්ගේ ජීවිතේ පණ නහන්න උදව් කිරීම මොන තරම් පාපයක්ද. හැබැයි ඉතින් කර්මය තමන් වටේ ඇවිල්ලා තමන්ගේ හිස් මුද්‍රට ඩෝග් කියලා පත බෑ වෙනකොට ආයිතින් යුරෝපේ නෙමෙයි කොතරද නවතන යුරෝපේ යන්න ගිය ඉෂාරා සෙව්වන්දී ජීවිතාන්තය දක්වා ඒ හිර දඬුවමනේ මරණ දඬුවම නියමන දවස අපිට ඉදිරියේදී දැක ගන්නට ලැබේ. ඔන්න මේවා හොඳ පාඩම්. අර ගොම්මන් පිළිය කියන්නේ රටේ දරුවන්ට නිලියෝ වෙන්න පුළුවන් කියලා මේ විදිහට අපරාධ කරන නිලියෝ බවට පත් වෙන්න පුළුවන් මේවා දැක්කහම කියලා අන්න උනුත් ගාල් වෙන්න ඕන තැන් තමයි අර තැන්. ඒවා ඉදිරියේදී මම කිව්වේ 2025 කියන්නේ අමුතු වර්ෂයක් මේක. මේ වර්ෂයේ ලස්සනට විශ්වය විසින් හොදට හොදලා දෙනවා. හොදට හොදලා හොදන්න නැති අවශ්‍ය කරන උන් ටික දැන් වලට දානවා. උංග නැවත හේදිල්ලක් වැඩක් නැහැ. උංග ස්ථානගත කරනවා. රටට අවශ්‍ය කරන මිනිස්සු ටික පිරිසුදු කරලා ඔන්න නිර්මාණය කරලා දෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න ධර්මයේ රකින්න ධර්මයෙන්ම රැකේ. ඒක තමයි කියන්නේ. ගිහිල්ලා එන්න.